සංඝ විශේෂයටම යනවා. 1.7ක් තියෙනවා දැන්. ඕක විනාශ වෙන්න දෙන්න නරකයි. ඕකයි ඍණ පැත්තට ගියොත් අපිට ප්‍රශ්න ඇති වෙනවා. අර පරණ තත්ත්වයට යනවා අපි. හැබැයි ඍණ පැත්තට යන්නේ කොහොමද? ඒ කියන්නේ වෙන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම අඩු වෙනවා. ප්‍රේෂණ අඩු වෙනවා. අපනයන කර්මාන්තය ඒකේ කඩා වැටෙනවා. ඕවයින් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒතර ඒව බලා ගන්න ඕනේ නේද අපි? ඒව බලා ගන්න සුදුසු දෙයක්ද මේ කරන දේ? මේ පෝලිං හදවන එක. හරි? දැන් ගිය පාර මම හැම වෙලේම කියන්නේ ගිය පාර QR එක පෝලිං නැති වුණා. මේ පාර QR එක ආවයින් පස්සේ පෝලිං ඇති වෙලා. ඒක වෙනම ප්‍රශ්නයක්. මගේ සාමාන්‍ය තක්සේරුව තමයි ඕක දැන් ඕක නිවෙන්න ඕන ඔය ප්‍රශ්නේ. නමුත් මිනිසුන්ට සැකක් ඇති වෙලා තියෙනවා. බියක් ඇති වෙලා තියෙනවා. ඒ බිය යටතේ ඒගොල්ලෝ පෝලිං වල හිට ගන්නවා. ඒකලා සාමාන්‍යයෙන් ගන්නට වැඩිය තෙල් ගන්නවා. ඒ කියන්නේ සැපයුම මදි කියලා. ඉතින් සාමාන්‍යයෙන් රුපියල් 5000ක 1000ක ගහගෙන ගිය මිනිස්සු දැන් පුළුවන් තරම් ගන්නවා. හරි? ඉතින් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නැති වෙන්න ආණ්ඩුව එක හඬකින් එක පුද්ගලයෙක්ගේ කටහඬ එක ආයතනික ප්‍රධානියෙක්ගේ කටහඬ කිරිම්ම ඍජු පණිවිඩයක් දුන්නා නම් ඊළඟට ආණ්ඩුවට කරන්න තිබ්බ දෙයක් තියෙනවා. ඒක ඉතින් මේක ජනප්‍රිය කතාවක් නෙමෙයි. නම් මිල වැඩි කරන්න. මිල වැඩි කරන්න. මිල වැඩි කරාම ඔය අනවශ්‍ය ඉල්ලුම නැති වෙනවා. ඊළඟ අනිත් එක මිනිස්සුන්ට දෙන්න ඕනේ බන එක්ස්පෙක්ටේෂන් එක. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක හිතන්න ඕනේ මේක විශ්වසනීයයි කියලා. තව ඉස්සරහට නිශ්චිතව මිල වැඩි වෙනවා හරි අඩු වෙනවා හරි මොකක් හරි. එතකොට අර තොග ගොඩ ගැනීම කළුකඩ ව්‍යාපාරයට යම් ප්‍රශ්නයක් ඇති වෙනවා. කළුකඩ ව්‍යාපාරය ඇති වෙන්නේ අවිනිශ්චිතතාවය. හරි? අවිනිශ්චිතතාවය තුලින් සහ තෙල් ගබඩා කරන්න පුළුවන්කම නිසා. ඉතින් ඕක නිශ්චිතව කරනවා නම් දැන් අපි දැන් තියෙන්නේ මේ ෆෝමියුලා එකක් උඩ අපි වැඩ කරන්නේ. ඒ ෆෝමියුලා කවුද කියලා කියන්නේ අර මංගල පෙන්වුවායින් පස්සේ මංගලාර මෙහෙම කළා පෙන්නුවෙන් පස්සේ ඒ ටිකවත් කියන්නේ. හරි මම දැන් දිගටම එහෙම ඉල්ලනවා. ඒ කලින් ආණ්ඩුවට තිල්ලා ඒගොල්ලන් ඉන්නේ හරියට හම්බුනේ නෑ. ඒකේ යම් කිසි ආකෘතියක් අපිට ලැබුණා. මේක දන්න මේක. දැන් හැබැයි ඒක දිහා බලන කට්ටිය කියන්නේ මේ ෆෝමියුලා එක අනුව නෙමෙයි මේගොල්ලෝ යන්නේ. යම් ප්‍රමාණයකට ඒකට උඩින් ඒකට යටින් යන්නේ කියලා. ඉතින් ෆෝමියුලා තියෙන්නේ ඒකාධිකාරවලට. තරංගකාරී වෙලඳපොළ. සයිනොපෙක්ට තමන්ට ඕන දෙයක් කරගන්න ඉඩ දෙන්න ඕනේ. ඕන ගානකට ගෙනල්ලා ඕන ගානකට විකුණන්න දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ තියෙනවනේ වෙන වෙන මාර්ග. එහෙම වුණාම ඉතින් ආණ්ඩුවේ ෂෙඩ් තියෙන නිසා දැන් මගේ නම් මතේ ආණ්ඩුවේ ෂෙඩ් තියෙන්න ඕනේ. ආණ්ඩුව මොකටද උවට යන්නේ? ආණ්ඩුවේ ෂෙඩ් සහ ආණ්ඩුවට අයිති දේවල් තියෙන නිසා අපි කොන්දේසියක් එකඟ වෙලා තියෙනවා IMF එකත් එක්ක. ඒක හරි කොන්දේසියක්. ඒ කියන්නේ අපි කියන්නේ ඉන්ධන සඳහා බදු මුදල් වැය කළ නොහැක. ණය ගත නොහැක. ඒකේ වියදම පියව ගන්න ඕනේ. ඒ ලැබෙන ආදායම. ඒක හරි. ඒක සාධාරණ කියමනක් නේ. එතකොට ඒක යටතේ ෆෝමියුලා එක ඕනනම් දාගන්න පුළුවන්. සිපෙට්කෝ එකට. ඔව්. හැබැයි අනිත් අයට මොනවද? අනිත් අයට කියන්නේ උඹලා ඕන දෙයක් කරගන්න. හරි? එතකොට අර පොලිමේ ඉන්න අකමැති මිනිස්සයාට පුළුවන් තව රුපියල් 20ක් 30ක් 40ක් කීයක් හරි ගෙවලා වෙන තැනකින් තෙල් ගහගන්න. දැන් වෙලා තියෙන්නේ හැමතැනම පොලින්. සහ මේ ආයතන කීපයක් තෙල් ගෙන්නන එක යම් විදිහකට අඩාල කරලා තියෙනවා. පුද්ගලික ආයතන මේ තියෙන තත්ත්වයට ගෙනල්ලා විකිණීමේ ලාභයේ ප්‍රශ්න හින්දා. ඔව් ඒගොල්ලන්ට ලාභයක් ලබා ගන්න නිදහස් දෙන්න ඕන. ඉතින් එතකොට ඒගොල්ලෝ වැඩිපුර ලාභ හම්බ කරනවා අරක මේක ඒ වගේ කතා. නමුත් ඉතින් ඔය කරන්න දෙන්නේ නැහැ. වියට්නාමයෙන් කරන්නේ ඔය විදිහට. වියට්නාමයේ කියන්නේ අපි හැම වෙලේම වියට්නාමයේ දිහා බලන්න වටිනවා ලංකාවේ. ආණ්ඩුව කැමති නෙවෙයි කොමියුනිස්ට් පක්ෂයෙන් කරන්නේ. වියට්නාමය Tamanගේ ආර්ථික ගමන ආර්ථික වර්ධනයට බාධාවක් නොවන විදිහට තමයි කරන දෙයක් කරන්නේ. හරි. ඒතර ඒගොල්ලෝ දාලා තියෙනවා කොන්දේසි. ඒගොල්ලෝ නියාමකයා හැටියට ආණ්ඩුව කියලා තියෙනවා උඹලා මෙච්චර මේ ගබඩාවල තියෙන්න ඕන. අපි ඇවිල්ලා බලනවා. ඒ වගේ එක කොන්දේසි. ඒ කොන්දේසි දාන්න පුළුවන්. හරි. තමන්ම කරන්න ඕනේ නැහැ. කොන්දේසි දානවා ස්ටේට් ඕන් හරි නොන් ස්ටේට් ප්‍රශ්නයක් නැහැ. ඒකටලා ඒගොල්ලන්ට තියෙනවා නිදහස. ගෙන් විකුණන්න ඒ ඔක්කොම තියෙනවා. ඒතර එහෙම කරොත් මේ පෝලින් ටික අයින් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. නැත්නම් මේ පෝලින් තියෙද්දි මේ රට කර්මන්නේ වෙනවනේ. ඒ කියන්නේ එක්තරා විදිහකට පෝලින් තිබීම හරහා ජන ජීවිතයට හානි වෙනවා. මේ කාලය නාස්ති වෙනවා.
ඒකනේ ප්‍රශ්නේ. ඒ කල්පනා කරන්න බෑ. මේ පෝලිං වල මිනිස්සෙක් ඉන්නකොට ඊළඟට බදාදා වැඩට එන්නේ නැතිකොට දැන් මගේ ප්‍රශ්නයක් මම කිලිම ආණ්ඩුවෙන් අහන ඍජුවම අහන ප්‍රශ්නයක් මම අහන්නේ. ඉතින් බදාදා ආණ්ඩුවේ කාර්යාලය ගහලා දාලා කියලා කියන්නේ ආණ්ඩුවෙන් වැඩක් නැද්ද අපිට? ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රයෝජනවත් දෙයක් කරන්නේ නැද්ද? ඉතින් එහෙමනම් අපි මෙතන සාක්ෂි තියෙනවනේ මේ ආණ්ඩුව තව ලොකුයි කියලා. රජය සංකෝචනය කිරීමට මෙන්න තර්කයක් නේ ඉදිරිපත් කරන්නේ. අයි මේගොල්ලෝ ඇහුවට වෙනසක් නැහැනේ. මේගොල්ලෝගේ අරමුණ යම් සේවයක් ලබා ගැනීමනේ. හරි? ඉතින් එහෙම නෙමෙයි නම් ඉතින් මොකටද මේ ඔක්කොම තියාගෙන ඉන්නේ? ඔය අත්‍යවශ්‍ය කියන ටික විතරක් තියාගෙන ඉන්නකෝ. ඉතුරු ටික වහලා දාන්න. පොලිසියට බදාද ඔෆ් නැහැනේ. පොලිසිය හිරගෙවල් ආරෝග්‍ය ශාලා රේගුව හරි ඒව තියෙද්ද? අනිත් ඒවා මොකටද? අර ඉසුරුබා ඉන්නවා 60ට අමාරක් නිලධාරිය. ඔක්කොම මොනවද කරන්නේ? උගන්වන්නෙත් නැහැ මොනවද කරන්නේ නැහැ. ඒක වහලා දාන්න. ඒගොල්ලන්ට කියන්නේ ඉස්කෝල වලට ගිහලා උගන්වන්න හරි මොකක් හරි කියලා කියන්නේ. නමුත් මේ යන වැඩේ කරන්න අවශ්‍ය නැහැ. ඒක තමයි මේකෙන් පෙන්වන්නේ. ඒගොල්ලන්ගෙන් ආර්ථිකයට දායකත්වයක් නැහැ. අපි මොකටද ඒගොල්ලන්ගේ පඩි ගෙවන්නේ?